මේ බිත්තරේ දැක්කොත් ඔයාලා මොකද කරන්නේ? අල්ලනවද? එහෙම කරන්න එපා. මොකද මේක සාමාන්‍ය බිත්තරයක් නෙවෙයි. මේකට පිටිපස්සේ තියෙන්නේ පුදුම ස්ටෝරි එකක්. බිත්තර මේක රතමාරා කුරුල්ලාගේ බිත්තර. මම මේක හොයාගත්තේ ගෙදර ළඟ තිබුණ ගහකින්. ඔයාලත් මේ කුරුල්ලා දවසට කීපාරක් දකින්න ඇතිද? හැබැයි 99%ක් දන්නේ නැහැ මේ කුරුල්ලා ගැන. බලන්න මේ බිත්තරේ තියෙන පුංචි ලප දිහා. මේ ලප ස්වභාව ධර්මයේ විසින්ම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිර්මාණය වුණ දෙයක්. කපුටන්ට පූසන්ට වගේ සත්තුන්ට හසු නොවෙන්න නිර්මාණය වූ දෙයක්. සාමාන්‍යයෙන් මේ බිත්තරයක ප්‍රමාණය සෙන්ටිමීටර් 2ක් විතර වෙනවා. ඇතුලේ තියෙන්නේ කුඩා ජීවිතයක්. දවස් 12ක් 14ක් ඇතුළත එළියට එන්න ලෑස්ති වෙනවා. අම්මා දවසට 2-3 පාරක් ඇවිත් බිත්තරේ උණුසුම් කරනවා. කූඩුව හදලා තියෙන්නේ පිටුරු, තන්තු, කොළ, සමහර වෙලාවට ප්ලාස්ටික් කෑලි වලින්. රතමාරාලා ගොඩක් ස්මාර්ට්. එයාලා දන්නවා ගෙවල් ළඟ හැදුවොත් එයාලට ආරක්ෂිතයි කියලා. එක කූඩුවක බිත්තර 2-3ක් තියෙනවා. ලංකාවේ මෙම කුරුල්ලන් සාමාන්‍ය වුණාට එයාලගේ ජනගහනය දැන් සීක්‍රෙන් අඩු වෙනවා. ඉතින් ඔයාලත් මෙයාලව කොහෙදී හරි දැක්කොත් එයාලට කරදරයක් නොවන විදිහට එයාලව නරඹන්න. නේචර් එකේ හැම දෙයක්ම කනෙක්ෂන් එකක් තියෙනවා. කුඩා බිත්තරයක් වුණත් පරිසර පද්ධතියට ලොකු වැඩක් කරනවා. එයාලත් මේ වගේ එකක් දැක්කොත් පහලින් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම උත්සාහ කරනවා බිත්තරේ ඇතුලේ මොකද වෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න. එහෙනම් ඉක්මනට ආයෙ හම්බෙමු. සුබ දවසක් හැමෝටම.